කොහොමද ඉතින් අපේ යාළුවෝ හැමෝම ගොඩාක් හොඳින් නැති කියලා මං හිතනවා. ඔන්න ඉතින් අදත් මං වෙනදා වගේම ගොඩාක් ආදරණීය කතාවක් අරගෙන ආවේ. ඉතින් කතාව කියවලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. එහෙනම් අපි යමු කතාවට. මං ඉස්සර ඉඳන්ම එයාට කිව්වේ චූටි නැන්දා කියලා. එයා හරි ලස්සනයි, සුදුම සුදුයි. වැඩිය උස නෑ. එයාගේ කැරලි ගැහිච්ච කොණ්ඩේ ඉන්නෙනුත් පහලට තිබ්බා. චූටි මාමා එයාව ඉස්සෙල්ලාම ගමට එක්කන් ආව හැටි මට තාම මතකයි. එදා චූටි මාමා හිටියේ හරි ආඩම්බරෙන්. චූටි නැන්දා තරම් ලස්සන කෙල්ලෙක් මේ ගමටම හිටියේ නෑ. අපි මහා ඉහලින් චූටි මාමාගේ මගුල් ගෙදර ගත්තේ. මේ ගමේ කවුරුත්ම එහෙම මගුලක් නම් අරන් නැතුව ඇති. රතු පාට සාරියක් ඇඳගෙන චූටි නැන්දනම් එදා හිටියේ බිම් බලාගෙනමයි. හැබැයි ඒ මූණේ මොකක්ද අමුතු සතුටකුත් තිබ්බා. චූටි මාමා චූටි නැන්දව කසාද බඳින්දි මං හිටියේ 6 වසරේ. එදා මගුල් ගෙදර දවසේ මං හිටියේ චූටි නැන්දගේ අතේම එල්ලිලා. චූටි නැන්දගේ අත් දෙක හරි සිනිඳුයි. හරියට පොඩි ළමයෙක්ගේ වගේ. එදා රෑ මට චූටි නැන්දා ගාව නිදා ගන්න ඕනේ කියලා මං හොඳටම අඬපු හැටි මට තාම මතකයි. කමක් නෑ අක්කේ ඔහෙ හිටපු ආවේ. චූටි නැන්දා හීන් හඬින් අපේ අම්මට එහෙම කියද්දි අනේ මං චූටි නැන්දාගේ මූණ දිහා බලාගෙන හිටියේ හරි ආදරෙන්. අපේ ගෙදර තිබ්බේ චූටි මාමලාගේ ගෙදරට ගෙවල් 2-3ක් මෙහාට වෙන්න. චූටි මාමයි ගෙදර තමයි ආච්චි අම්මා හිටියේ. සීයා නැති වුණේ මීට අවුරුදු ගානකට කලින්. චූටි නැන්දා ආවට පස්සේ කලින්ට වඩා ඒ ගෙදර හරි සිරියාවන්ත වුණා. චූටි නැන්දා එක එක જાතියේ මල් වැව්වා. එයා හැමදාම උදේට මුළු මිදුලම අතු ගානව ලස්සන රටාවකට දකින්න ගොඩක් ආස හිතෙනවා. මං හැමදාම ඉස්කෝලේ යන්න කලින් චූටි මාමලාගේ ගෙදර දුවන් ඇවිත් චූටි නැන්දට වඳිනවා. මං එනකොට චූටි නැන්දා ඉන්නේ බුදුන් වඳින්න මල් කඩන ගමන්. මං එයාට වැඳලා එයාගේ සුදු පාට කම්මුල් රතු වෙනකම් එඹිනවා. එයා ගාවින් ආවේ හිතම නිවෙන සමන් පිච්ච මල් සුවඳක්. ඒ සුවඳ හැමදාමත් එයා ගාවින් ආවා. චූටි නැන්දා ආවට පස්සේ ඒ ගෙදර හැම වැඩක්ම උනේ එයාගේ අතින්. ආච්චි අම්මට වැඩක් බලක් කරන්න පුළුවන් වුණත් ඔහේ කාමරයට වෙලා නිදියන් ඉන්නවා. දවසක් මං ඉස්කෝලේ ඇරිලා චූටි නැන්දලාගේ ගෙදරට යද්දී එයා හිටියේ කොස් ගෙඩියක් කපන ගමන්. ඒක චූටි නැන්දට හරි අමාරු වැඩක්. ඕක ආච්චි අම්මට දෙන්නකෝ චූටි නැන්දා. එයා හොඳට දන්නවා කොස් කපන්න. මං මහා සද්දෙට එහෙම කියද්දී චූටි නැන්දා බය වෙලා වගේ වටපිට බැලුවේ. ආච්චි අම්මා නිදි දෝනියෝ මට මේක පුළුවන්. හීන් හඬින් එහෙම කියලා චූටි නැන්දා හරි අමාරුවෙන් කොස් ගෙඩියට කොටන්න ගත්තේ. මට වෙලාවකට ආච්චි අම්මා ගැන තරහක් හිතුණා. ගෙදර හැමදේම කරේ චූටි නැන්දා. ආච්චි අම්මා ඔහේ නිදියන් ඉන්නවා. ආච්චි අම්මගේ බත් එක පවා චූටි නැන්දා ළඟටම ගිහින් දුන්නා. ආච්චි අම්මා ඉස්සර හොම නෑ. චූටි නැන්දා එන්න කලින් ගෙදර හැමදේම කරේ ආච්චි අම්මා. චූටි නැන්දා ආවට පස්සේ තමයි ආච්චි අම්මා කම්මැලි වෙලා තියෙන්නේ. හැබැයි සමහර දාට චූටි නැන්දට දවල්ට පොඩ්ඩක් නිින්ද ගියොත් එහෙම ආච්චි අම්මා තමයි උයන්නේ. චූටි මාමා කසාද බැන්දත් හරි මං වැඩිපුරම හිටියේ එහෙ. චූටි නැන්දත් එක්ක ඉද්දී හිතට මොකක්ද අමුතු සැනසීමක් දැනෙනවා. චූටි නැන්ද හොඳට ඉගෙනගත්තු කෙනෙක්. එයාට කැම්පස් යන්න ලකුණු 2-3යිලු මදි වෙලා තියෙන්නේ. මං මගේ පාඩම් වැඩ සේරම අහගත්තේ චූටි නැන්දගෙන්. ඉස්කෝලේ කියලා දෙනවටත් වඩා හොඳට එයා මට පාඩම් කියලා දුන්නා. මං හැමදාම නාන්න ගියේ චූටි නැන්දත් එක්ක. අපේ ගෙවල් වලට පහළ තියෙන වැවෙන් තමයි අපි නෑවේ. චීත්තේ ඇඳලා කොණ්ඩේ කඩා දාගෙන වැවේ නානකොට චූටි නැන්දා හරි ලස්සනයි. වැව් බන්ට් එකෙන් යන කොල්ලෝ පවා චූටි නැන්ද දිහා බල බලා යන්නේ. මේ හින්දද කොහෙද චූටි මාමා නම් කැමැතිම නෑ චූටි නැන්දා වැවේ නාන්න යනවට. චූටි මාමට නිවාඩු දවසට චූටි නැන්දයි මාමයි කොහේ හරි ඇවිදින්න යනවා. එහෙම දාට ආච්චි අම්මගේ තනියට මං එහෙ ඇවිත් ඉන්නවා. ඒ වෙලාවට ආච්චි අම්මගේ වැඩේම චූටි නැන්දටයි මාමටයි බයින එක. මෙතන වැඩ 1000ක් තියෙද්දි මුන් යනවා රවුම් ගහන්න. අපේ කාටත් වෙන ගෑනු හිටියෙම නෑනේ. ආච්චි අම්මා චූටි නැන්දට බනිනවට නම් මං කැමති උනේම නෑ. චූටි නැන්දා තමයි චූටි මාමට හරියටම ගැලපෙන්නේ. බලන්නකෝ මේ ගමේවත් ඉන්නවද එහෙම ලස්සන කෙනෙක්. අනේ උඹ පැහෙන්නේ නැතුව හිටපන්.
එහෙම වෙලාවට ආච්චි අම්මා මටත් බැනලා මාව පන්න ගන්නවා. හැබැයි මං ගෙදර යන්නේ චූටි නැන්ද ආපහු එනකම්ම ඉඳලා. චූටි නැන්ද ආපහු එන්නේ මං ආස කෑම ಜಾති ගොඩාක් අරගෙන. සමහර දාට සෙල්ලම් බෝනික්කොත් මට ගෙනත් දෙනවා. චූටි නැන්ද මට කොච්චර ආදරේද කියලා එතකොට මට හිතෙනවා. ආච්චි අම්මා කොච්චර බැන්නත් චූටි නැන්ද නම් වචනයක්වත් කියන්නේ නැහැ. හැමදේම අහගෙන ඉන්නවා. මට නම් ඒ තරම් ඉවසන්න බෑ. අනේ මන්දයා කොහොම ඉවසනවද කියලා. චූටි නැන්ද තරහ අරන් ඉන්න දවසක් නම් මං කවදාවත් දැකලා තිබ්බේ නැහැ. ඔය විදිහට අවුරුදු 2-3ක් ගෙවුනේ මාත් ටික ටික ලොකු වෙද්දි. එතකොට මං 10 වසරේ. මං කොච්චර ලොකු වුණත් චූටි නැන්ද නම් එදා හිටියා වගේමයි. කිසිම වෙනසක් නැහැ. එදා වගේම චූටි නැන්ද හරි ලස්සනයි. දැන් ඉතින් වයසත් යන එකේ නංගි චුට්ටක් හිතුවොත් නරකද? දවසක් චූටි නැන්ද අපේ ගෙදර ආව වෙලාවක අපේ අම්මා තමයි එහෙම කිව්වේ. එවලේ චූටි නැන්ද වචනයක්වත් නොකිය බිම් බලාගෙන ගොඩාක් වෙලා හිටියා. චූටි නැන්දගේ මූණේ තිබ්බේ ලොකු දුකක්. ඒ හීනි ඇස් දෙක මැලවිලා ගිහින්. අම්මා චූටි නැන්දගේ හිත රිද්දපු එකට නම් මට හරියට දුක හිතුණා. බලමුකෝ අක්කේ වෙලාව ආවම එයිනේ. චූටි නැන්දගේ හීන් හඬ කාමරේ වුණ මට හොඳට ඇහුණා. මේ කාලෙදී චූටි නැන්ද විතරක් නෙමෙයි චූටි මාමගේ ඇස්වල තිබෙත් ලොකු දුකක්. ඒ කොහොම වුණත් චූටි මාමා වෙනදා වගේම චූටි නැන්ද එක්ක හරි ආදරෙන් හිටියා. හැබැයි ආච්චි අම්මා නම් ඉස්සරටත් වඩා චූටි නැන්දට නපුරුකම් කරා. ආව දවසේ ඉඳන් මුළු ගේම මුස්පේන්තු වුණා. දැන් බැඳලත් අවුරුදු කීයක්ද? සමහර දාට මං ඉන්න තැනත් ආච්චි අම්මා චූටි නැන්දට හරියට බයිනවා. එවලෙද චූටි නැන්දගේ හීනි ඇස්වල කඳුළු පිරෙනවා. අනේ මේ ආච්චි අම්මේ චූටි නැන්දට විතරක් මුකුත් කියන්න දෙන්න එපා. චූටි නැන්දට පුළුවන් වුණාට මට කට වහගෙන ඉන්න බැරි හින්දා මාත් ආච්චි අම්මට හොඳටම බයිනවා. අනේ මේ උඹ ඵලයන් මහා උන්ගේ කතාවලට හොට දාන්න නැතුව ආච්චි අම්මත් මට බනිද්දි චූටි නැන්ද මාවත් ඇදගෙන කාමරේට යනවා. මං ඇඳේ වාඩි වෙලා ඉද්දි චූටි නැන්ද කරන්නේ ජනේලේ ගාවට ගිහින් ගොඩාක් වෙලා ඈත බලාගෙන ඉන්න එක. චූටි නැන්ද සැරින් සැරේ හූලන සද්ද ඇහෙද්දි මටත් දරා ගන්න බැරි වෙනවා. එතකොට මං කරන්නේ පිටිපස්සෙන් ගිහින් චූටි නැන්දව තද කරලා බදා ගන්න එක. ඉස්සර වගේම සමන් පිච්ච මල් සුවඳ එවලටත් මට චූටි නැන්ද ගාවින් එනවා. එතකොට මං හිටියේ 11 වසරේ. ඒ කාලේ අපේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න දාගත්තා අනුරාධපුර අටමස්ථානේ වඳින්න. උදෙන්ම යන හින්දා මං පාන්දරම චූටි නැන්දගේ ගෙදරට ආවේ චූටි නැන්දට වැඳලා යන්න. දෝනියෝ මං වෙනුවෙන් පොඩි දෙයක් කරන්න පුළුවන්ද? මං චූටි නැන්දට වැඳලා පස්සේ චූටි නැන්ද හරි අහිංසකව එහෙම ඇහුවේ. චූටි නැන්ද කවදාවත් මගෙන් මුකුත්ම ඉල්ලලා නැහැ. හැමදාමත් මං තමයි එයාගෙන් එක එක දේවල් ඉල්ලුවේ. ඉතින් මං හරි සතුටින් තමයි චූටි නැන්දගෙන් ඒ මොකද්ද කියලා ඇහුවේ. මේ මල් මිටවල් දෙක රුවන්වැලි මහා සෑයටයි ශ්‍රී මහා බෝධීන් වහන්සේටයි පූජා කරලා දෝනිට පුළුවන්ද මං වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න? සුදු නෙළුම් මල් මිටක් මගේ අතට දීලා චූටි නැන්ද හේන් හඬින් කියද්දී මං එයා දිහා බලාගෙන හිටියා. එවලේ චූටි නැන්දගේ මූණ වෙනදටත් වඩා පින් පාටට මට පෙනුනේ. මේ මල් පූජා කරලා චූටි නැන්දගේ කුසට පින්වන්ත දරු පැටියෙක් එන්න කියලා මගේ දෝනිට පුළුවන්ද ප්‍රාර්ථනාවක් කරන්න? චූටි නැන්ද හිමීට එහෙම කියද්දි අනේ මං එයාව බදාගෙන හා කිව්වේ. ඉතින් චූටි නැන්ද කිව්වා වගේම මං පුදුම තරම් පිරිසිදු හිතකින් ඒ විදිහටම ප්‍රාර්ථනා කළා. මට දැනුනේ මං චූටි නැන්ද වෙනුවෙන් ඒ දේ කරන්නම ඕනේ කියලා. හෙමින් සැරේ කාලේ ගත වෙලා දවසක් හවස මං ඉස්කෝලේ ඇරිලා ආච්චි අම්මලාගේ ගෙදරට ආවට චූටි නැන්ද පේන්න හිටියේ නෑ. චූටි නැන්ද කෝ කියලා මං කොච්චර ඇහුවත් ආච්චි අම්මත් වචනයක්වත් කිව්වේ නෑ. වෙනද වගේ ආච්චි අම්මා තරහෙන් නෙවෙයි එදා හිටියේ. මොකද්ද අමුතු සතුටක් ආච්චි අම්මගේ මූණේ තිබ්බා. පැය ගාණක් ගියාට පස්සේ තමයි චූටි මාමා එක්ක චූටි නැන්ද ගෙදර ආවේ. චූටි නැන්දගේ මූණ හිනාවෙන් පිරීලා මාව දැක්ක ගමන් චූටි නැන්ද කරේ මාව එයාගේ ළඟට අරන් තුරුළු කරගත්තු එක. අම්මේ අපි හිතුවා හරි. චූටි මාමා හරි සතුටින් ආච්චි අම්මට එහෙම කියද්දි ආච්චි අම්මා මුකුත්ම නොකිය ආවේ චූටි නැන්ද ගාවට. දැන් ඉතින් පරිස්සම් වෙයන් අය අම්මා.
ආච්චි අම්මා චූටි නැන්දාගේ ඔළුවත් අත ගාලා හරි ආදරෙන් එහෙම කියද්දි මං දැක්කා චූටි නැන්දාගේ ඇස්වල කඳුළු පිරීලා තියෙනවා. ආච්චි අම්මා චූටි නැන්දාට ඒ තරම් ආදරෙන් කතා කරනවා මං එදා තමයි ඉස්සෙල්ලාම දැක්කේ. කණ්ඩ ආස මොනා හරි තියෙනවා නම් කියන්න නංගියේ. අපේ අම්මා චූටි නැන්දාට එහෙම කියද්දි චූටි නැන්දා කරන්නේ හරි ලස්සනට hina වෙන එක. ඒ කාලේ චූටි නැන්දලාගේ ගෙදර කෑම වලින් නම් අඩුවක් තිබ්බෙම නෑ. ගමේ හැමෝම වගේ එක එක කෑම ಜಾති අරන් ආවා. එන්න ඉන්නේ පින්වන්තයෙක්. ආච්චි අම්මා චූටි නැන්දාගේ ඔළුව අත ගාලා හැම වෙලේම ඔහොම කියනවා. ටිකෙන් ටික චූටි නැන්දාගේ කුසත් පිටට පේන්න ගත්තා. එතකොට නම් චූටි නැන්දා වෙනදටත් වැඩිය පින් පාටයි. ඒ කාලේ මං වැඩිපුරම හිටියේ චූටි නැන්දා එක්ක. චූටි නැන්දාට අඹ කඩලා අච්චාරු දාලා දුන්නේ මම. චූටි නැන්දා ආස කෑම ಜಾති අම්මත් එක්ක හදලා චූටි නැන්දාට ගෙනත් දුන්නෙත් මම. චූටි නැන්දාට පිරිත් කියලා පිරිත් නූල් බැඳලා ටික දවසකට පස්සේ චූටි නැන්දා උදෙන්ම ගෙදරින් එළියට බැස්සේ ඉස්පිරිතාලේ නතර වෙන්න යන්න. එදා නම් මං හොඳටම ඇඬුවා. අඬන්න එපා දෝනියෝ මල්ලිව එක්කන් මං ඉක්මනටම එනවා. චූටි නැන්දා මගේ මූණ ඉඹලා එහෙම කිව්වේ. ආච්චි අම්මයි මායි ගෙදර නතර වෙද්දී චූටි මාමයි අපේ අම්මයි චූටි නැන්දා එක්ක ඉස්පිරිතාලෙට ගියා. එදා දවසම ආච්චි අම්මා හිටියේ බුදුපාන දිහාම බලාගෙන. මටත් හරියට නිින්ද ගියෙත් නෑ. අම්මේ පුතාව හම්බ වුණා. එදා පාන්දර චූටි මාමා කෝල් කරලා එහෙම කියද්දි මගේ පපුවට දැනෙච්ච හැඟීම නම් විස්තර කරන්න හරි අමාරුයි. ආච්චි අම්මාත් ඇස්වල කඳුළු පුරවගෙන බුදු පහන දිහා බලාගෙනම හිටියා. පහවදා උදෙන්ම මායි ආච්චි අම්මයි දෙන්නම ඉස්පිරිතාලෙට ගියා චූටි නැන්දව බලන්න. එදා චූටි නැන්දගේ මූණේ තිබ්බේ හරි නිවිච්ච පෙනුමක්. ආච්චි අම්මා ඉවරයක් නැතුවම චූටි නැන්දගේ ඔළුව අත ගෑවා. නිල් පාට පැනල් එකක උතලා හිටපු චූටි මල්ලිව දකිද්දී නම් මට හරියට ලෝභ හිතුණා. එදා අපි ගෙදර ආවේ චූටි නැන්දගේ සෝදාන තියෙන රෙදිත් අරගෙන. ආච්චි අම්මා තමයි ගෙදර ඇවිත් ඒ රෙදි සේරම සෝදලා දැම්මෙත්. ඊට දවසකට පස්සේ චූටි නැන්දා ඉස්පිරිතාලේ ඉඳන් ගෙදර එන දවසේ ආච්චි අම්මා චූටි නැන්දා ආස කෑම ಜಾති ගොඩාක් හැදුවා. දැන් ආච්චි අම්මා චූටි නැන්දා එක්ක තරහ නැද්ද? එදා මං එහෙම ඇහුවේ මං මීට කලින් ආච්චි අම්මා චූටි නැන්දාට මේ තරම් ආදරෙන් සලකනවා දැකලා තිබ්බේ නැති හින්දා. මං ඒකිට ආදරෙයි දෝනියෝ. එතකොට ආච්චි අම්මා ඇස්වල කඳුළු පුරවගෙන ඔහොම කියනවා. එදා චූටි මාමගේ වෑන් එක ගේ ඉස්සරහා නතර කරද්දී මං මහ හයියෙන් මිදුලට දුවන් ගියේ. චූටි මල්ලිවත් තුරුළු කරන් චූටි නැන්දා වෑන් එකෙන් බහිද්දි ආච්චි අම්මා ඉක්මනට ඇවිත් චූටි නැන්දාව එයාට වාරු කරගත්තා. මගේ දෝනිගේ ප්‍රාර්ථනාව හින්දා තමයි මේ හැම දෙම. එහෙම කියලා චූටි නැන්දා මල්ලිව මගේ අත් දෙකට දුන්නේ. රෝස පාටට හිටපු චූටි මල්ලිගේ මූණ ඉබිද්දිත් මට දැනුනේ චූටි නැන්දා ගාවින් හැමදාමත් වගේ ආව සමන් පිච්ච මල් සුවඳ. යමු පුතේ ගෙට. ආච්චි අම්මා චූටි නැන්දවත් අල්ලගෙන එහෙම කියද්දී මං චූටි බබාවත් තුරුළු කරගෙන ගේ ඇතුළට අඩිය තිබ්බේ මේ තරම් හිත ලස්සන චූටි නැන්දගේ මේ සතුට හැමදාමත් තියෙන්න ඕනේ කියලා හිතින් 10 වාරයක් ප්‍රාර්ථනා කර කර. එහෙනම් ළමයි අදට ගිහින් එන්නම්. කතාවට කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඔයාලා හැමෝටම ආදරෙයි.